Hello friends, welcome back to my YouTube channel. ඉතින් අද ඔන්න ඕගොල්ලෝ බලන්නකෝ කොහෙද මේ ඉන්නේ කියලා. අද මම ඕගොල්ලෝව ආදරෙන් පිළිගන්නවා අපේ ගෙදරට. ඉතින් ඔන්න එනකොට පොඩ්ඩක් සයිඩ් එකෙන් අඹ ගහක් තියෙනවා. ඒක ඇවිල්ලා අර අල්පොන්සු කියන්නේ යන්නේ අඹ පැලයක්. ඉතින් මේ සැරේ නම් ගෙඩි ටිකක් ආවා ඉස්සෙල්ලාම. ඒ වගේ මෙතන අනෝද ගහකුත් තියෙනවා පොඩි. ඉතින් දැන් ඔන්න තනකොළ චුට්ටක් වැඩිපුර වැවිලා තියෙනවා මේ දවස්වල බැස්සත් එක්කලා. එහෙනම් ඉතින් අපි යමුද ගේ ඇතුළට. Sweet home, I am here. Sweet home, hold me near. I can be tired and still be open. Still be open. I can be quiet and sincere. Sweet home, let me breathe. Sweet home, let me be. I am not waiting for permission. To come back gently into me. ඉතින් අපි හැමෝටම එක එක පාට හීන තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලටත් හැමෝටම එහෙම ඇති කියලා. ඉතින් ඒ හීනෙන් එකක් තමයි මේ ලස්සනට පිළිවෙලට පිරිසුදුවට ඉන්න ඕනි කියන ගෙයක් ඕනි කියන එක. ඉතින් ඒ හින්නට තමයි මම මේ ළඟා වුණේ. ඉතින් ඇත්තටම හීනයක් කියන්නේ ඒක හීනයක් බලලා විතරක් බෑ. අපි ඒ හීනේ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. ඇත්තටම ගොඩක් මහන්සි වෙන්න වෙනවා. මම ගොඩක් මහන්සි වුණා මේ හීනේ වෙනුවෙන්. ඉතින් මං අද පිළිවෙලට ලස්සනට පිරිසුදුවට මට ඉන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් ඔයාලටත් මේ විදියට තමන් කැමති විදියට ලස්සනට ඉන්න නම් ආසනංගයක් හදාගන්න අලුතෙන් හදන්න හිතන කෙනෙක් නම් ඒ විදියට තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න කියලා මම ඔයාලට ආදරෙන් කියනවා. ඉතින් මේ පැසේජ් එකේ කෙළවරට වෙන්න තියෙන්නේ අපේ කිචන් එක. ඉතින් හරියම පොඩි ඇත්තටම මිනි කිචන් එකක් තමයි තියෙන්නේ. ඒක මම වෙන දවසක ඔයාලට පෙන්නන්නම්. ඊළඟට ඩයිනින් රූම් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ අපි ගෙදරක් බැලුවාම අපි ඒ ගෙදර දිග පළල උස ඒ කියන්නේ තට්ටු කීයද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ ගෙදර ඇතුලේ තියෙන සතුට සැනසීම කියන එක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. මට හිතෙන්නේ නැතුව ගෙදරක් කොච්චර ලස්සනට තියනවද ඒක ඇතුලේ කොච්චර බඩු තියනවද ඒක නෙමෙයි වැදගත්ම දේ. ගෙදරක සතුට සැනසීම කියන එක තමයි වැදගත් කියන එක නම් මට කියන්න ඕනේ. ඉතින් මෙච්චරයි මගේ සාලේ ඇතුලේ තියෙන කොටස. ඉතින් ගොඩක් බඩු නැහැ. සෝෆා දෙකක් දාලා තියෙන්නේ. ඕනම කෙනෙකුට කීප දෙනෙක් ආවොත් වැඩිපුර වාඩි වෙන්න ඕන නිසා. ඉතින් මගේ ගෙදර වැදගත්ම තැන තමයි මේ බුද්ධ වන්දනාව කරන තැන. මෙන්න මෙතන තමයි හිත නිවන එකම තැන. ඉතින් මම මේ ගිලම්පස පූජා කරලා තියෙනවා. බෙලි ගිලම්පස යුෂ ඊළඟට කෙසෙල් ගෙඩියක් මේ ඉස්සලාම බෙලි ගහේ හැදුණු ඉස්සලාම කෙසෙල් ගණේ වැටුණු කෙසෙල් ගෙඩියක් තමයි මේ මම බුදුහාමුදුරන්ට පූජා කරලා තියෙන්නේ. ආය දවසක හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.